ඔබ තමයි මැයි 9 වෙනිදා සිදු වූ මේ රටේ සිදු වූ මහා විනාශයේ ලොකුම වින්දිතයා බවට පත් වුණේ. දැනට ඇස්තමේන්තු කරලා තියෙන විදිහට මේ විනාශයේ ප්‍රමාණය කොච්චරද? රුපියල් වලින් කෝටි 200කට වැඩි. දකුණු ආසියාවේ තියෙන හොඳම ඉහළම වාහන ෆ්ලීට් එක තිබුණේ Lamborghini, Hummer මේ වගේ ඉහළම විදියේ ලිමෝසින්ස් රථ ඇතුළු වාහන රසක් ගිනිපත් වුණා මේ සිද්ධියත් සමග. මොනවද තිබුණු වාහන? වාහන තිබුණා Lamborghini එක තිබුණා, Ferrari තිබුණා, Hummers දෙකක් තිබුණා, Rolls Royce එක තිබුණා, Mercedes Benz Jeep එකක් තිබුණා, Brabus කියලා 100 Benz කාර් එකක් තිබුණා, ලිමෝසින් එක තිබුණා. බැංක් මගේ ඩෙන්ටි කාඩ් එක ගහලා බැංකුව වලින් බලපුවම මම මේවා හදන්න ගත්ත ලෝන්ස් වල සම්පූර්ණ විස්තර තියෙනවා. බැංකුවේ ලෝන්ස් ඇරෙන්න මේකේ වෙන කාගේ හරි රාජපක්ෂ හරි වෙන ඕනම දේශපාලඥයෙක්ගේ සල්ලියක් තියෙනවා කියලා කිව්වොත් කළු සල්ලිය මේක ඔප්පු කරන්නයි කියන්නේ මම ගෙනල්ලා ඩෝසර් කරලා කුරු කරලා දානවා. නැත්තම් රජයට ගන්නයි. ඔබ ඒක චැලෙන්ජ් එකක් විදිහට බාර ගන්නවා. බය නැහැ. ඔබේ අදහස අනුව දැන් මේ මොහොත මේ විනාශයත් එක්ක ධනේෂ් ඩි සිල්වා කියන පුද්ගලයා ඉවරද? සමහරට ඕන වෙන්න පුළුවන් ධනේෂ් ඉවර කරන්න. ඌ ඉවරයි දැන් සීන් එකේ නෑ. ඔබ ඉවරද? නෑ මං ආයෙත් තියෙනවා.